දැන් වෙලාව හරියටම 3:00මාරයි. අපි පිටත් වෙන්න යන්නේ ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් වීඩියෝ ටයිටල් එකේ දැක්ක විදිහට වංගෙඩිගල මේ ඉන්නේ මගේ ගමන් සගය ප්‍රසංග. අපි යන ගමන් කතා කරමු රූට් එකත් එක්කම. ඇත්තටම ඉස්සරහට අපි හිතනවා ලස්සනම දවස් 3ක් ගත කරන්න හම්බෙයි කියලා අපිට. අපි බලමු. Good morning. අපි ඉන්නේ කළුපහන ඩබල් බ්‍රිජ් එක ගාව. හයිකින් එක පටන් ගන්න යන්නේ. දැන් වෙලාව 8:00මාරයි. අපි උදේ ආවේ කළුපහනට. එතන තමයි රෙඩි වෙලා පටන් ගන්න යන හයිකින් එක. මේ ඉන්නේ හර්ෂ මගේ පාර්ට්නර් හර්ෂ. මෙතන ඉඳලා මේ කවුරුත් දන්න ඩබල් බ්‍රිජ් එක. ඒතකොට මෙතන ඉඳලා අපි ආපස්සට ගිහිල්ලා තමයි අපිට හයිකින් එක පටන් ගන්න තියෙන්නේ. එතකොට අපි පිටත් උනේ ගෙදරින් 3:00මාරට විතර. මෙතන ඉඳලා අපි මීටර් 500ක් විතර යන්න ඕනේ හයිකින් එක පටන් ගන්න තැනට වෙනකන්. එතකොට එතනින් තමයි අපිට උඩාට නගින්න තියෙන්නේ. ඉතින් අපි යන ගමන් කතා කරමු. මෙතනින් තමයි හයික් එක පටන් ගන්න තියෙන්නේ අපිට. මුලින්ම වංගෙඩිගලට ඊට පස්සේ බලතුඩුවලට යන තමයි බලාපොරොත්තුව. ගමන පටන් ගන්නෙම ලොකු බෑවුමකින්. අපි දැන් මේ ෆයිනස් කැලේ මැදින් අපිට ඉස්සරහ බුදු පිළිමයක් හම්බෙන්න තියෙනවා. ඒකට එතනින් තමයි අපි උඩහට යන්න තියෙන්නේ. කන්ද උඩට වංගෙඩිගලට. ඉතින් එතකන් ෆයිනස් කැලේ මැදින් බුදු පිළිමේ ගාවට යන ගමන් ඉන්නේ. කූඩල බේත්. කුඩලි බේත්. කූඩල පොඩ්ඩක් ඉන්නවා තද නැතුනට නේ. ටිකක් ඉන්නවනේ තනින් තන.
තාම ආවේ ගාමනේ භාගයක් දුර විතරයි. බොහොම තද බැවුමක් තියෙන්නේ. ගමන හිතුව තරම් ලේසි නෑ. මොකද බෑක්පැක් බරයි. මොකද දවස් දෙකකට තමයි හිතාගෙන යන්නේ. ඩබල් බ්‍රිජ් එක ගාවින් රත්නපුර පැත්තට ඇවිල්ලා උඩට නගිනවා නම් මෙන්න මේ ට්‍රේල් එක දිගේ එන්න ඕනේ. ඒතකොට ඇවිල්ලා මෙතන බුදු පිළිමයක් හම්බෙනවා. එතනින් උඩහට තමයි යන්න තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ බඹර කන්ද පැත්තේ බඹර කන්ද ඇල්ල පැත්තෙන් එනවා නම් මේ ට්‍රේල් එක දිගේ එන්න තියෙන්නේ. එතනින් ඇවිල්ලත් මෙතනින් පාරවල් දෙක එකතු වෙනවා. මෙතනින් උඩහට තමයි යන්න තියෙන්නේ. දැන් අපි ෆයිනස් කැලේ ඉන්නේ. එතකොට එද්දි අපිට හම්බෙන බුදු පිළිමය ගාවින් ඔයගොල්ලන්ට පෙන්වනවා වගේ උඩට එන්න ඕනේ. මෙතනින් උඩට තව පොඩි ප්‍රමාණයක් තියෙනවා අපිට වංගෙඩිකල පීක් එකට යන්න. පුදුම අසරණක් තියෙන්නේ. ඔක්කොම තෙත් වෙලා තියෙන්නේ නිකන් නාලා වගේ. පුදුම සතුටක් තියෙන්නේ. ඒ තරම් බෑග් සැහැල්ලුයි ඈ. මේ අපි දැන් ඉන්නේ මෙතන. අපි ඉන්නේ මෙතනට යන්න ඕනේ. මෙතන ඉන්නේ මෙතනට යන්න ඕනේ. මෙහෙම ඇත්තේ වටේට කන්ද. අපිට ඉස්සරහින් පේන්නේ බඹර කඳ දිය ඇල්ල. බඹර කඳ දිය ඇල්ල ගත්තොත් ලංකාවේ උසම දිය ඇල්ල මීටර 263ක් උසයි. ලෝකයේ ගත්තොත් 299 වෙනි යට තමයි බඹර කඳ දිය ඇල්ල තියෙන්නේ. ලෝකයේ උසම දිය ඇල්ල අතරින් 299 වෙනිය තමයි බඹර කඳ දිය ඇල්ල. Tadi guys.
මෙතනින් ෆයිනස් කැලේ ඉවර වෙනවා. මෙතනින් උඩට පීක් එකට තමයි පාර තියෙන්නේ. අදනම් මීදුම් වැඩි පොඩ්ඩක් අපි බලමු ලොකේෂන් එක වටේ බලා ගන්න අපිට ක්ලියර් වෙයිද කියලා. මීදුම් පාත් වෙනවා, ආයින තියෙනවා. ඒ වගේ සිටුේෂන් එකක් තියෙන්නේ. දෙකක මාරක හයික් එකකට පස්සේ මම හිතන්නේ අපිට වංගෙඩිගල පීක් එකට එන්න පුළුවන් වුණා. ඇත්තට මෙච්චරලා යන්නේ නැහැ හයික් එක. කට්ටියක් හිටියනම් බඩ් ටික බෙදාගෙන ගෙනියන්න. මෙතනට දෙන්නෙක් කැම්පින් බඩුත් අරගෙන එනවා කියන්නේ ඇත්තටම අමාරුයි. මොකද හයික් එක ටිකක් තියෙනවා. වංගෙඩිගල ගත්තොත් එහෙම මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1385ක් ආසන්න වශයෙන් 1400ක් වගේ උසකින් තමයි තියෙන්නේ. ඉතින් ලස්සන තැනක්. ඔයාලට තව පෙන්වන්න දෙයක් තියෙනවා. මේ වංගෙඩිගල ඊළඟට බලතුඩුව ඒ වල කන්දේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන් මේ මායිම්කම්, පළාත් මායිම්කම්. මේක දිගටම තියෙනවා මායිම් කරලා වංගෙඩි කන්ද පුරාමත් ඊළඟට බලතුඩුව ඒ දිගටම මෙතන එක කැම්පින් සයිට් එකක් තියෙනවා. මොකද්ද? අර මීදුමින් ඉඳ පොඩි පොදයක් යනවානේ. මේ තවත් පළක් මයින් කරනවා. මේ දෙවෙනි කැම්පින් සයිට් එක. මෙතන හොඳයිනේ. මෙතන ගමු.
ඔන්න එහෙනම් අපි උඩට ආවා. එන්න ගේමක් තියලා ගිලා අන්තිමට ආවා. කැම්ප් කරන්න යන්නේ මෙතන. මේ දෙවෙනි කැම්පින් සයිට් එක. වටේ නම් පේන්නේ නැහැ. තද මීදුමක් තියෙන්නේ. කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒ තරමට මීදුම අඩු වුණොත් වීඩියෝ එකක් දාමු. නැත්නම් හෙට උදේට සන්රයිස් එකත් එක්ක අපි වීඩියෝ එකක් කරමු.
ගෙදරට ගිහිල්ලා වතුර ටික උතරන් ඇවිල්ලා පොඩි වොෂ් එකකුත් දාගෙන දැන් මේ කෝපියක් බොන්න කියලා හදන්නේ. ටිකක් මහන්සි කෑම එකකුත් හැදෙනවා. වටේට මීදුම ඔව් වටේට මීදුම මේ තාම පැහැදිලි වුණේ අපිටවත් බලා ගන්න වටපිටේ පොඩ්ඩක්වත් තාම මීදුම ඒ විදිහටම තියෙනවා. බලමු හවස් වෙද්දී පැහැදිලි වෙයිද කියලා ටිකක් හරි. සීතල ගතිය නම් අඩුයි. දැනේ දවල්ට කන්නේ. එළිය වහිනවා ඉඳ ටෙන්ට් එක ඇතුළට මාව අපි. යන්න ඇත්තට. එළිය තාම වහිනවා. වස්ස ටිකක් නතර කෙරුවා. ඉතින් නතර කරපු වෙලේ එළියට පැනගත්තා. කෑම ටික හදාගන්නයි කිනිමරිය උල ගන්නයි. ඉතින් මාර සීතලක් තියෙන්නේ. ඉන්නලෙත් පියවුල ගත්තා. බොහොම මාරුයි. කොට ඔක්කොම දෙන්න තිබ්බ වැස්සත් එක්ක. මේ තියෙන ඊයේ අපි කැම්ප් කරපු තැන. ඒකට ඊයේ අපි එද්දි මෙතනට මුකුත්ම පෙනුනේ නැහැ. දැන් වෙලාව හරියටම උදේ 6යි. දැන්ටත් වටේටම කළු කරලා තියෙන්නේ. නමුත් view එක සම්පූර්ණයෙන්ම දැන් පැහැදිලිලා තියෙන්නේ. මීදුම ගතිය අයින් වෙලා මාරම ලස්සනයි. වචන වලින් කියන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ. ඒ වගේම හරිම සීතලයි. I'm loving you.
වංගෙඩිගල පීච් එකට තියෙන 360 view එක. මම හිතන්නේ අපිට සන්රයිස් එක දැක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ලොකු වැලි වලාකුලක් තියෙනවා. ඒකින්ද ඒක හරියට පැහැදිලිව පේන්නේ නැහැ අපිට. උදේ ඉඳන් වැස්සක් පටන් ගත්තා. අපි හිතන් හිටියේ බලදුරුවටම යන්න මේ අද දවසේ. හැබැයි මේ වැස්සත් එක්ක මං හිතන්නේ අපිට පුළුවන් වෙයි කියලා බලදුරුව වෙනකල් යන්න. ඉතින් ප්ලෑන් එක චුට්ටක් චේන්ජ් කරුවා. මේ දැන් අපි හිතන් ඉන්නේ පල්ලෙහාට බහින්න. පල්ලෙහාට බහලා මේ බරු ටික තස් කරන පල්ලෙහාට බහලා දෙවෙනි දවසේ වෙන තැනක ගත කරන්න තමයි දැන් ප්ලෑන් කරගෙන ඉන්නේ. අපි බලමු අද දවසේ කැම්පින් එක නයිට් කැම්පින් එක කොහෙද කරන්න කියලා. ඉතින් අපරාධේ අපිට බලදුරුවටම යන්න තිබ්බනම් හොඳයි. හැබැයි මේ වැස්සත් එක්ක මේ අපිට එතනට යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපි මේ පල්ලෙහාට බහින ගමන් ඉන්නේ දැන්. දැන් මම හරියක් වෙනකල් ආවා. නගිනවා වගේ නෙමෙයි. ඉතින් බහින්න නම් හරි ලේසි. දැන් කිලෝමීටර් 2කට ආසන්න ප්‍රමාණයක් අපි බහලා තියෙන්නේ. තවත් සැලකිලි ප්‍රමාණයක් තියෙනවා අපිට පල්ලෙහාට යන්න. පොඩි වැස්සක් එක්ක තමයි ඉතින් පල්ලෙහාට යන්නේ. ඒට ලේසි නෑ ලෙස්සනවා. හරි අපි පල්ලෙහාට ආවොන්න. ඇවිල්ලා කඩේට ගිහිල්ලා තේකුත් දීලා දැන් ආය යන්න හදන්නේ වැලිබංගුවට. ප්ලෑන් එක තියෙන අතර වැලිබංගුව කැම්පින් කරන්න. බලමු තත්ත්වය කොහොම වෙයිද කියලා.